ක්විට් රාජ්‍යයේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතින් ලබා දෙන කන්සියුලර් සේවා පිළිබඳව ඔබව දැනුවත් කිරීමත් රැකියා ආශ්‍රිතව පැන නගින විවිධ ගැටලු නිරාකරණය කර ගැනීමට ඔබට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමත් යන මූලික පරමාර්ථ පෙරදරි කරගෙනමින් ක්විට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම YouTube channel අද ආරම්භ කරනවා. ඒ පිළිබඳව විස්තරාත්මකව කියනවා නම් ක්විට් රැකියාවක නියුක්තව සිටින ඔබගේ සේවා ගිවිසුමේ සඳහන් කොන්දේසි කඩවීමක් සිදු වුවහොත් හෝ රැකියාව කරගෙන යාමේදී වෙනත් ගැටලු ඇති වුවහොත් ඒවා निराකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ දැනුවත් කිරීම අපගේ එක් ප්‍රධාන අරමුණක්. ඒ වගේම ඔබට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලබා ගැනීමට අවශ්‍ය වෙනත් සේවා එනම් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම, ඒ සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන, දිවුරුම් ප්‍රකාශ හා ඇටෝනි බලපත්‍ර සහතික කරවා ගැනීම, රියදුරු බලපත්‍ර අරාබි භාෂාවට පරිවර්තනය කරවා ගැනීම, ශ්‍රී ලාංකික දරු උපත් ලියාපදිංචි කරවා ගැනීම, උපත් විවාහ මරණ සහතික ලබා ගැනීම, ශ්‍රී ලංකාවෙන් ගෙන්වාගත් ලේඛන සහතික කරවා ගැනීම යන ආදී කරුණු සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීම දෙවන ප්‍රධාන අරමුණයි. ඉහත සඳහන් කළ අවශ්‍යතා සඳහා තානාපති කාර්යාලය වෙත දිනපතා විශාල දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන බැවින් ඔබට දුරකථනය මගින් තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග සම්බන්ධ වීමට ඇති අපහසුතාවය මගහැර ඔබට අවශ්‍ය තොරතුරු මෙම YouTube channel මගින් ඍජුව ලබා දීම තුන්වන අරමුණයි. මෙරටේ වෙසෙන විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමාජ මාධ්‍ය භාවිතා කරනු ලබන අතර සමාජ මාධ්‍ය channel සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින්ද ඔබ දැනුවත් කිරීම සිදු කළත් ඇතැම් සමාජ මාධ්‍ය channel මගින් නිවැරදි නොවන උපදෙස් සහ තොරතුරු ලබා දීම නිසා ඇතැම් ශ්‍රී ලාංකිකයින් අනුත්තරට පත් වූ අවස්ථා වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් කුවේට් දේශයෙන් පිටත වෙනත් රටවල සිටිමින් කුවේටී නීතිමය, පරිපාලනමය හා සමාජමය තත්ත්වයන් පිළිබඳව නිසි අවබෝධයකින් තොර පුද්ගලයන් විසින් මෙහෙවුන channel මගින් වැරදි උපදෙස් ලබා දීම නිසා මෙම තත්ත්වය වඩාත් අනතුරුදායක බවට පත් වී තිබෙනවා. එසේ වැරදි උපදෙස් අනුගමනය කිරීම නිසා සොරකම් කිරීමේ චෝදනාවලට හෝ අලහාබානී සිදු කිරීමේ චෝදනාවලට හෝ ලක් වී අත්අඩංගුවට පත් වූවන් හා සිරගත වූවන් වෙන්ම මෙරටින් පිටව යාම තහනමට ලක් වූවන් පිළිබඳව තානාපති කාර්යාලය වෙත අවස්ථා ගණනාවකදී වාර්තා වී තිබෙනවා. එවැනි අවස්ථාවලට මුහුණ පෑ අපේ සහෝදර ජනතාව හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් අතිශය දුෂ්කර තත්ත්වයට මුහුණ පා සිටිනවා. එබැවින් ඔබ එවන් අපහසුතාවලට පත් නොවන ලෙස නිවැරදි සහ වඩා සුදුසු උපදෙස් ඔබ වෙත ලබා දීම මෙහි සිව්වන අරමුණයි. තම ආදරණීයන්ගෙන් සහ මව්බිමෙන් ඈත්ව සිටිමින් තම පවුල හා මව්බිම වෙත විශාල මෙහෙයක් ඉටු කරන ක්විට් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ යහපත සඳහා නිර්මාණය කර ඇති මෙම YouTube channel subscribe කර මෙම channel සමග රැඳී සිටින ලෙස ක්විට් හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.